ජීවමාන දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. මගේ නම යුෂ්මා ගෙම්හානේ. මම ආවේ රත්නපුර ගැලවීමේ හමුදා දේවස්ථානයෙන්. මම විශ්වාස කරන දෙයක් තමයි දෙවියන් වහන්සේගේ සැලැස්ම සෑම විටම මගේ සැලැස්මට වඩා ඉහළින් තියෙන බව. මම උපතින් වෙනත් ආගමික පසුබිමක් තුළ හැදී වැඩුණත් මා තුළ පිපාසයක් තිබුණා දෙවියන් වහන්සේ කවුද කියන එක හොයන්න සහ දකින්න. ඉතින් ඒ තුලින් මට අවස්ථාව ලැබුණා මගේ විවාහය සමග තව තවත් උන්වහන්සේට ලං වෙන්න සහ උන්වහන්සේව සොයන්න. උන්වහන්සේගේ ගැලවීම අත්දැකීම තුළ මගේ ජීවිතේ බොහෝ සෙයින් පරිවර්තනය වෙනවා. මා තුළ ප්‍රීතිය, සමාදානය, සැනසීම නිතරම අත්දකින්න ලැබෙනවා උන්වහන්සේගේ පුදුම ගැලවීම තුළ. එක් දවසක් මට අහම්බෙන් වගේ සහභාගී වෙන්න ලැබෙනවා 2018 තරුණ කඳවුරට. එහිදී මට අවස්ථාව ලැබෙනවා උන්වහන්සේට තව තවත් ලං වෙන්න සහ උන්වහන්සේගේ වචන ඉගෙන ගන්නත්. ඒ අවස්ථාවේදී මම විශ්වාස කරනවා දෙවියන් වහන්සේ මට උන්වහන්සේගේ සේවය වෙනුවෙන් කැඳවීම දුන්නා කියලා. කරුණාසන ඉදිරියේ දන නමන්න කියන අවස්ථාවේදී මට ඉතා ඕනෑකමක් තිබුණා උන්වහන්සේ ඉදිරියේ දන නමන්න සහ මගේ ජීවිතේ උන්වහන්සේට බාර කරන්න. ඉතින් එම අවස්ථාවේ මගේ ජීවිතේ උන්වහන්සේ ඉදිරියේ බාර කළා වගේම උන්වහන්සේගේ කැඳවීම තුළ උන්වහන්සේ වෙනුවෙන් වැය වෙන්න ස්වර්ග රාජ්‍ය උදෙසා සේවය කරන්න මම තීරණයක් ගත්තා. විවිධ බාධා පැමිණියද උන්වහන්සේ මා සමගම සිටියා. ඉතින් මගේ ජීවිතේ උන්වහන්සේගේ සේවය උදෙසා මම තෝරගෙන තියෙනවා. උන්වහන්සේ මට බොහෝ සෙයින් ආශිර්වාද කළා වගේම ඉදිරියේදීත් උන්වහන්සේ බොහෝ සෙයින් ආශිර්වාද කරන්න යනවා. උන්වහන්සේට අනේක වාරයක් ස්තුති වේවා, ප්‍රශංසා වේවා. ඔබත් ගැලවීමේ හමුදාවේ සේවය සඳහා අපි සමග එක්වන්න.